කළමනාකරණ සේවා නිලධාරී තනතුරට බදවා ගැනීමේ තරඟ විභාගයේ ගැසට් කරලා තියෙනවා. මේක මාර්ගගත ක්‍රමයෙන් තමයි ඉල්ලුම් කරන්න තියෙන්නේ. ජූනි මාසේ 30 කියන්නේ මේ මාසේ 30 වෙනිදා වෙනකොට අයදුම් පත්‍ර බාර ගැනීමේ අවසාන දිනේ ඉක්ුත් වෙනවා. මේ සඳහා සුදුසුකම් තමයි අපොස සාමාන්‍ය පෙළ සිංහල ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් එකවර සමත් වී තිබීම සහ අපොස උසස් පෙළ ඕනෑම විෂයධාරාවකින් විෂයන් 3ක් ප්‍රධාන විෂයන් 3 එකවර සමත් වී තිබීම කියන සුදුසුකම් දෙක තමයි අවශ්‍ය වෙන්නේ. මේ සුදුසුකම් වල අඩු කෙනෙක් ඉන්නවා නම් ඊට සමාන්තර යම්කිසි විභාගයකින් සමත් වෙලා තියෙනවා නම් ඒත් ඉල්ලුම් කරන්න පුළුවන් කියලා ගැසට් නිවේදනයේ තියෙනවා. නමුත් ගැසට් නිවේදනයේ ඒ මොන ආකාරයේ විභාගයද කියන එක පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඒ නිසා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තමයි මේ තනතුරේ පත්වීම් බලධාරියා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තමයි මේ සම්බන්ධයෙන් අවසාන තීන්දුව ගන්නෙ. කොහොම වුණත් ඔයාලට අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ මං කියපු සුදුසුකම් එකවර තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මේකට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්ක මේ තනතුර කියන එක මොකක්ද කියන එක පැහැදිලි කරොත් රාජ්‍ය ලිපිකාර සේවාව කියලා ඉස්සර තිබ්බා. ලිපිකරු සමාන්තර සේවා විදිහට තිබ්බ මේ තනතුර 2004 ජනවාරි 1 වෙනිදා ඉඳන් කළමනාකරන සහකාර නිලධාරී තනතුර විදිහට වෙනස් වුණා. සහකාර තනතුර සහකාර කියන වචනේ ගැලවිලා මේ වෙනකොට මේක කළමනාකරන සේවා නිලධාරී තනතුර විදියට ගෞරවාන්විත තනතුරක් විදියට තියෙනවා. ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක්, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට අයිති තනතුරක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක නෙමෙයි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ තනතුරක්. ඒත් එක්කම මේ තනතුරටපත් වුණාට පස්සේ ඔයාලට අවුරුදු 5ක් ඇතුළත උපාධියක් තියෙනවා නම් ශ්‍රී ලංකා පරිපාලන සේවයට උසස් කිරීමේ සීමිත තරඟ විභාගයේ විවෘත තරඟ විභාගයේ ඔයාලට මේ වෙනකොටත් දාන්න පුළුවන්. සීමිත තරඟ විභාගය කියන්නේ ටිකක් පහසු එකක්. සීමිත තරඟ විභාගයකට මුහුණ දෙන්න පුළුවන්. ඒ උසස් වීමට යන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම මේ තනතුරේ පරණ වෙනකොට ජ්‍යෙෂ්ඨ වෙනකොට පරිපාලන නිලධාරී තනතුරට උසස් වීම ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම විදේශ දූත කණ්ඩායම් වල විදේශ සේවාවට ඇතුළත් වීමේ තරඟ විභාග වලට මේ තනතුර ඇතුළෙන් යන්න පුළුවන්. ඒ විදිහට මේ තනතුර ඇතුළෙන් ඉහළට යන්න පුළුවන් ප්‍රොමෝෂන් උත් ගණනාවක් තියෙනවා. ඒක නිසා මේක විශ්‍රාම වැටුප් සහිත වැදගත් තනතුරක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ තනතුරට බඳවා ගැනීමේ සුදුසුකම් සහ ඒ ටික තමයි මම කතා කරේ. ඒත් එක්කම මේ තනතුරේ විෂය නිර්දේශය ගත්තොත් අභියෝග්‍යතාවය කියන ප්‍රශ්න පත්‍රයේ තියෙනවා පැයක් ඇතුළත අභියෝග්‍යතාවයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50කට පිළිතුරු සපයන්න අවශ්‍ය වෙනවා. ඒකට සම්පූර්ණ ලකුණු 100ක් හම්බ වෙනවා. ඒත් එක්කම භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මේක පැය දෙකමාරක් ඇතුළත පිළිතුරු සපයන්න ඕනේ. ඒකටත් ලකුණු 100ක් හම්බ වෙනවා. 100යි 200යි 200 මුළු එකතුව අවම ලකුණු සංඛ්‍යාව ලකුණු 100ක් 200න් ලබා ගන්න ඕන. විෂයන් දෙකටම දෙන මුළු ලකුණු වලින් මුළු ලකුණු එකතුව අවමේ ලකුණු 100ක් ගත්තොත් අවම සුදුසුකම් සම්පූර්ණ වෙනවා. එහෙම 100 ගත්තා වුණාට මදි. සෑම විෂයකින් මේ කියන්නේ විෂයන් දෙකෙන්ම අඩුම ගානේ ලකුණු 40 බැගින් අරගෙන තියෙන්න ඕනේ. 40යි 40යි 80ක් ගත්තට මදි ලකුණු 100ක් තියෙන්න ඕනේ. හැබැයි එක විෂයකට ලකුණු 39ක් තිබිලා අනික් විෂයට ලකුණු 99ක් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවම ලකුණු සංඛ්‍යාව එක විෂයකට ලකුණු 40 බැගින් අරගෙන මුළු එකතුව ලකුණු 200 ලකුණු 100ක් විදියට තිබ්බොත් අවම සුදුසුකම් ටික සම්පූර්ණ වෙනවා. නමුත් අවම සුදුසුකම් වලට තනතුරු ප්‍රදානය කරන්නේ නැහැ. එහෙමනම් 100ට වැඩි එකතුව තියන අයගේ කුසලතා පිළිවෙල අනුව ලකුණු ලැයිස්තුවක් සකස් කරලා ඒ ලකුණු ලැයිස්තුවේ ඉහළ සිට පහළට තමයි බඳවා ගැනීම සුදුසු සිද්ධ කරන්නේ. වෙනත් මොනම ආකාරයකින්වත් මේ කුසලතා ලකුණු වලට පරිබාහිරව මොනම ආකාරයකින්වත් පත්වෙන් දෙන්නේ නැහැ. මේ තනතුර ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙන තනතුරක්. ඒක නිසා මේ තනතුරේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල බඳවා ගැනීමේ ප්‍රමාණයක් තියෙන නිසා ඔයාලට මේකට තේරීපත් වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා රජයේ අනිකුත් විභාගවලට සාපේක්ෂව. ඒ නිසා මේ තනතුර ඊටාම වැදගත් තනතුරක්. ඒකත් එක්ක මේ විභාග විෂය නිර්දේශය නැවත මම මතක් කරන්නම් ටිකක් විස්තර කරලා. අභියෝග්‍යතාවයේ පරීක්ෂණය කියන්නේ පැයක පරීක්ෂණයක්. ප්‍රශ්න 50ක් තියෙනවා. පැයක් ඇතුළත ඒ කියන්නේ විනාඩි 60ක් ඇතුළත අභියෝග්‍යතාවයේ ප්‍රශ්න 50ටම පිළිතුරු සපයන්න ඕනේ. මේ ප්‍රශ්න 50න් වැඩි ප්‍රමාණයක් එන්නේ MCQ ප්‍රශ්න. ඒ කියන්නේ බහුවරණ ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් එනවා. නමුත් යම් ප්‍රමාණයක් එනවා හිස්තැන් පුරවන්න නැත්නම් උත්තරේ ලියන්න එන ප්‍රශ්න. හැබැයි හිස්තැන් පුරවන්න උත්තරේ ලියන්න ප්‍රශ්න ආවා වුණත් ඒවා හදන ආකාරය පිළිබඳව ලියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම උත්තරේ විතරයි ඒ ප්‍රමාණය විතරයි ලියන්න තියෙන්නේ. උත්තරේ විතරයි දාන්න තියෙන්නේ. ඔයාලා ගණිතයේ විෂය පිළිබඳව සම්මාන සාමාර්ථයක් තිබ්බ කට්ටිය ඉස්කෝලේ ගිය කට්ටිය එදා ගණන් හදපු විදියට මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ගියොත් එහෙම පැයක් ඇතුළත ප්‍රශ්න 50කට කොහෙත්ම උත්තර ලියා ගන්න අමාරු වෙනවා. ඒ නිසා අපි දකින ගැටලුව බුද්ධියෙන් දකින්න ඕනේ. ඊටාම කෙටි ක්‍රමයෙන් මේක අල්ලන්න ඕනේ.
ඕනේ. මනසින් ඇස් දෙකෙන් අල්ලලා තමයි ප්‍රශ්නෙට උත්තරේ හදන්න වෙන්නේ. නැතුව අපි ලියලියා කොටු පුරව යන්න ගියොත් එහෙම වෙලාව මදි වෙනවා. අපි තර්කන රාමුව වගේ දේවල් වලට අපි කොටු වෙන්න යන්න හොඳ නැහැ. පුංචි සරල කොටු වගුවක් ටට්ටක් ගාලා ගහගෙන එහෙම ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙන අවස්ථා තියෙනවා නම් ඒ විදිහට අරගෙන ගන්න ඕනේ. නැතුව සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමයේ ඇතුලේ ගණන් හදන විදිහට මේකට යන්න බෑ. මේක ගණිත ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. මේක XY දාලා හදන ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. මේක තනිකර බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. අපි ඉදිරියේදී හඳුන්වා දීමේ දේශනයක් කරනවා. ඒ දේශනයේදී මම යම් ප්‍රමාණයකට ගැටලු ප්‍රමාණයක් ඔයාලට සරල ආකාරයෙන් ගන්න ආකාරය පිළිබඳව විස්තර කරලා දෙන්නම්. ඒත් එක්කම ඔයාලට තියෙනවා භාෂා හැකියාව පැය දෙකමාරක ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න. මේ භාෂා හැකියාව පැය දෙකමාරක ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙද්දී රචනාවක් බොහෝ විට ලැබෙයි. රචනාවක් ඒත් එක්කම ලිපියක් ලියන්න. මේක ලිපිය කියන්නේ රාජකාරී ලිපියක් නෙමෙයි. ඔයාලා රාජකාරී කටයුතු වලට තාම ඇවිල්ලා නැති කණ්ඩායමක්, එළියේ ඉන්න කණ්ඩායමක්. ඒක නිසා ඔයාලට පෞද්ගලික ලිපියක් ලියන්න වෙයි. පෞද්ගලික ලිපියක් ලියනකොට ඔයාලගේ යාළුවෙකුට හිතවෙතෙකුට ලිපියක් ලියන ආකාරය වෙනස්. ඊට වඩා වෙනස් වෙනවා ඔයා ගමේ ග්‍රාමෝදය මණ්ඩලයේ නැත්තම් ඔයා ගමේ ක්‍රීඩා සමිතියේ, තරුණ සමිතියේ, යෞවන සමිතියේ සභාපති නැත්තම් ලේකම් විදියට ඔයා ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලිපියක් ලියන ආකාරයක ලිපි මාදිලියක් වගේ ආවොත් සාමාන්‍ය ඉස්කෝලේ ගිය කාලේ ඉගෙන ගත්ත ලිපි මාදිලියට වඩා සපුරා වෙනස් වෙනවා. ඒ ආකාරයේ රාජකාරී ලිපියක් ලියන්න සිද්ධ වෙයි. එහෙම එකක් එයි. ඒත් එක්කම ආරාධනා පත්‍රයක්, න්‍යාය පත්‍රයක්, ආකෘති පත්‍රයක්, පුවත්පත් දැන්වීමක්, යම්කිසි වාර්තාවක්, ඒ වගේ ප්‍රායෝගික ලේඛන පිළිබඳවත් අපි හදාරන්න වෙනවා. ප්‍රායෝගික ලේඛන වලින් ගොඩක් දේවල් එන්න ගොඩාක් ඉඩකඩ වැඩි. රචනාවක්, ලිපියක්, ආරාධනා පත්‍රයක්, න්‍යාය පත්‍රයක්, ආකෘති පත්‍රයක්, වාර්තාවක්, පුවත්පත් නිවේදනයක් වැනි ප්‍රායෝගික ලේඛන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක කොටසක්. ඊළඟ කොටස තමයි ඔයාලට ඡේදයක් කෙටි කරලා ලියන්න සිද්ධ වෙනවා. ඡේදයක් 3න් 1කට කෙටි කිරීමේ දැනුම තියෙන්න ඕනේ. 3න් 1කට කෙටි කරලා සුදුසු මාතෘකාවක් දාලා ඡේදය 3න් 1කට කෙටි කිරීමේ ගැටලුවක් එනවා. ඒත් එක්කම තනි වාක්‍යයෙන් ලියන ගැටලුවක් එනවා. එතකොට අපි නියමිත උපදේශ කියවන්න ඕනේ. තනි වාක්‍යයෙන් කියවන්න කිව්වොත් අපි ඒක කෙටි කරන්න ගියොත් ලකුණු අඩු වෙනවා. තනි වාක්‍යයෙන් විතරක් තියනවා නම් කෙටි කරන්න කියලා නැත්තම් වාක්‍ය කීපයක දීලා තියෙන එක තනි වාක්‍යයකට මූට්ටු කරලා ගලපලා ලියන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. එතකොට අක්ෂර වින්‍යාස දෝෂ තියෙන්න පුළුවන්. ඒව නිවැරදි කරන්න ඕනේ. පද බෙදීමේ දෝෂ තියෙන්න පුළුවන්. පද බෙදීම නිවැරදි කරන්න ඕනේ. ඒත් එක්කම විරාම ලක්ෂණ දාන්න සිද්ධ වෙයි. තනි වාක්‍යයකට ගලප ගන්න සිද්ධ වෙයි. වාක්‍ය මුල මැද අග ලස්සනට ගැලපෙන්න ව්‍යාකරණානුකූලව වාක්‍ය එකතු කරලා මූට්ටු කරලා ලියන්න පුළුවන් හැකියාව ඔයාලට හදා ගන්න වෙනවා. ඒක ගැටලු මාදිලියක්. ඒ කියන්නේ 3න් 1කට කෙටි කිරීම වෙනයි. තනි වාක්‍යකින් ලියන එක කියන එක තවත් ආකාරයක එකක්. ඒත් එක්කම ඡේදයක් දෙයේ. ඡේදය සම්බන්ධයෙන් ඔයාලගෙන් ප්‍රශ්න අහයි. ඔයාලා සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ ඡේදයකින් ප්‍රශ්න වලට උත්තර දුන්න ආකාරයට වඩා චුට්ටක් වෙනස් වෙයි. විවිධ අර්ථකථන නිර්වචන වගේ දේවල් ඡේදයේ ඇසුරෙන් දෙන්න සිද්ධ වෙයි. විවිධ දේවල් වලට විවිධ ආකාරයෙන් අපි නොහිතන කෝණයකින් උත්තර දෙන්න පුහුණු වෙන්න ඕනේ. ඒත් එක්ක ඒ ඡේදයට උත්තර ලියන්න එහෙම හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාලට යම්කිසි මට්ටමක ව්‍යාකරණ පිළිබඳව දැනුම අහන්න පුළුවන්. ව්‍යාකරණ දැනුම අහද්දී ඔයාලට යම්කිසි වාක්‍යවල හිස්තැන් පුරවන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයකට පද බෙදීම වගේ අක්ෂර වින්‍යාසයේ නිවැරදි අකාරාදී පිළිවෙල නිවැරදි පද පේලිය තෝරන්න ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේ සිංහල භාෂාවෙන් යම් පද සංදි කරන්න දෙන්න පුළුවන්, විසන්දි කරන්න දෙන්න පුළුවන්, සමාන පද අහන්න පුළුවන්, නිපාත අහන්න පුළුවන්. සමාන පද වගේම විරුද්ධ පද, තනි පද පිළිබඳව අහන්න පුළුවන්, ප්‍රස්තාව පිරුළු පිළිබඳව අහන්න පුළුවන්. ඒ වගේ සිංහල භාෂාවේ ගොඩක් ඒවා ව්‍යක්ත ආකාරයකින් ඔයාලට උත්තර දෙන්න පුළුවන් හැකියාව මනිනවා. මොකද ඔයාලා රාජ්‍ය සේවාවට ගියාට පස්සේ, මේ තනතුරට ගියාට පස්සේ ලිපියක් සකස් කරගන්න, රාජකාරී ආරාධනා පත්‍රයක් සකස් කරගන්න, රාජකාරී න්‍යාය පත්‍රයක් සකස් කරගන්න, ඒ වගේ ගොඩක් දේවල් කරන්න වෙන්නේ ඔයාලට ප්‍රායෝගිකව. ඒ නිසා ඒ දැනුම මැනීම සිංහල ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්යෙන් සිද්ධ වෙයි. ඒ ආකාරයෙන් ඔයාලගේ බුද්ධි පරීක්ෂණයේ පැත්ත, ඒ කියන්නේ අභියෝග්‍යතාවය පිළිබඳව ඔයාලගේ සාමාන්‍ය බුද්ධිය යොදාගන්නේ කොහොමද? ඊටාම කෙටියෙන් පැයක් ඇතුළත ලකුණු ලබා ගන්න කොහොමද කියන එකත්, පැය දෙකමාරක් ඇතුළත ව්‍යක්ත විදිහට සිංහල භාෂාව හසුරවා ගන්න කොහොමද කියන එකත් එක්ක තමයි ඔයාලට තරඟේ තියෙන්නේ. ওই තරඟේ ලකුණු 100ට වඩා වැඩිපුර අරගෙන ඒක ඇතුලේ කුසලතා අනුපිළිවෙලට ඔයාලා ගලපගත්තොත් ඔයාලට ඒ රස්සාවට යන්න පුළුවන් වෙයි. ලොකු සම්භාවිතාවයක් තියෙනවා. මේ විභාගයේ 2019 ඉල්ලුම් පත්‍ර කැඳවපු අයට තිබ්බේ මේ අවුරුද්දේ විභාගයේ 2019න් පස්සේ තියෙන සියලුම පුරප්පාඩු ගණනය කරලා සියලු පුරප්පාඩු සඳහා තමයි ඔයාලගෙන් මේ පාර අයදුම් පත්‍ර කැඳවලා තියෙන්නේ. ඒ නිසා ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ ටික තමයි ඔයාලට සරල වශයෙන් විස්තර කරන්න තියෙන. නිශ්චිත කාරණා විදියට
නිශ්චිත කාරණා විදියට කතා කරන දේවල් විදියට ගණිත මාදිලි ගණිත ගැටලු ඒ කියන්නේ බුද්ධි පරීක්ෂණ ගැටලු මාදිලි සහ මේ කතා කරපු ප්‍රායෝගික ලේඛන සහ භාෂා හැකියාව පිළිබඳව විවිධ ප්‍රශ්න පත්‍ර කරවන ඉස්සරහට ඒ සම්මන්ත්‍රණ පටන් ගන්නවා. ඒ සම්මන්ත්‍රණ වලදී භාෂා හැකියාව පිළිබඳවත් අභියෝග්‍යතාවය පිළිබඳවත් විෂයන් දෙකම මා විසින් පමණමයි සිද්ධ කරන්නේ. මේකට මම වෙනම කිසි ගුරුවරයෙක් ආදේශ කරලා මේ ක්වොලිටිය නැති කරන්නේ නැහැ. මගේ මේ කටහඬින් මේ හැසිරීමෙන් මේ ආකාරයෙන් මගේ ක්‍රියාශීලී බවෙන් මේ කෙටි ක්‍රම වලින් ඔබ එතෙන්ට ගෙනියන එක තමයි මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒකත් එක්ක ඔයාලට හඳුන්වා දීමේ මේ කුඩා කොටසට අමතරව නිශ්චිත කාරණා ගැන කතා කරන විෂයන් දෙකේම නිශ්චිත කාරණාවල ආදර්ශ කරන හඳුන්වා දීමේ සම්මන්ත්‍රණයක් ඉදිරියේදී කරනවා. ඒ සම්මන්ත්‍රණය නොමිලේ සම්මන්ත්‍රණයක් විදියට විෂයන් දෙකේම විෂය කරුණු ටික අරගෙන ඒ ටික කතා කරන නොමිලේ සම්මන්ත්‍රණයක් නැවත වතාවක් කරනවා. ඒකේ දිනේ මොකද්ද කියන එක මම ඔයාලට ඉස්සරහදී දැනුම් දෙන්නම්. මේ කතා කරේ මේ තනතුරේ ස්වභාවය පිළිබඳවත් මේ තනතුරට අදාළව ප්‍රශ්න පත්‍ර සකස් වෙන ආකාරය පිළිබඳවත් සරල පැහැදිලි කිරීමක් විතරයි. මේක වැඩිදුරටත් අභියෝග්‍යතාවයේ ආදර්ශ ගැටලු කිහිපයකුත් භාෂා හැකියාවට අදාළව ආදර්ශ කිහිපයකුත් මා විසින් කරවන විශේෂ සම්මන්ත්‍රණයක් ඉස්සරහට කරනවා. ඉදිරි දින කිහිපෙදී කරනවා විශේෂ නොමිලේ සම්මන්ත්‍රණයක් විදියට වැඩිදුර විස්තර කරන විෂය ඇතුළට කිඳා බහැලා කරන නොමිලේ දේශනයක් ඉදිරියේදී කරනවා. මේකට සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. මේකට සම්බන්ධ වෙන්න මේ කරන වීඩියෝ එකේ පහළ දාලා තියෙනවා ටැග් එකක්. ඒ ටැග් එකේ තියෙනවා අපගේ WhatsApp සමූහය සහ Facebook සමූහය. ඒ WhatsApp සමූහයට සහ Facebook සමූහයට සම්බන්ධ වෙන්න පහළ ටැග් එක ක්ලික් කරලා ඒත් එක්ක අපිට ඉස්සරහට කරන සම්මන්ත්‍රණ සියල්ල පිළිබඳව සියලු තොරතුරු ඒකේ තියෙනවා. ඉදිරි දින කිහිපය ඇතුළත මේ විශේෂ සම්මන්ත්‍රණය හඳුන්වා දීමේ විශේෂ සම්මන්ත්‍රණය සවිස්තරාත්මකව කරන සම්මන්ත්‍රණය හා සම්බන්ධ වෙන්න ආරාධනා කරමින් එහෙනම් හැමෝටම ආයුබෝවන් මන් අතර වෙනවා.